බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවන්ගේ දායකයෝ හැම වෙලාවෙම උත්සාහ ගන්නවා පින්නතුනේ මේ ලබාගත් ජීවිතයෙන් ලබන්නට පුළුවන් ඉහළම ප්‍රතිඵල ප්‍රයෝජන අත්පත් කර ගන්නට. ඒ මොකද මේ වගේ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙනවයි කියන එක ලේසි පහසු නෑ. ඉතාමත්ම දුර්ලභව දුෂ්කරව ලැබෙන දෙයක් සම්පතක් තමයි මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය භවයක් කියලා කියන්නේ. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවකගෙන් එක්කෙනෙකුට දෙන්නෙකුට පමණක් හිමි වෙන වාග්ය අවස්ථාවක් තමයි මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය ජීවිතයක් ලැබීම. ඔබත් මමත් ඒ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලබලා තියෙනවා. පිනතුනේ ඒකත් නෙමෙයි ඊළඟ වැදගත්ම කාරණාව ඉච්ඡිත දුර්ලභව දුෂ්කරව ලබාගත් මනුෂ්‍ය ජීවිතය කොච්චරක් කාලයක් කොච්චරක් දවසක් රැකගන්න ආරක්ෂා කරගන්න ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙයිද කියලා කියන්න ඔබට මට අපි කිසි කෙනෙකුටවත් පුළුවන්කමක් නැහැ. ඒ මොකද අපි හැමෝම මේ ස්වභාව ධර්මයට යටයි. ස්වභාව ධර්මය අපි හැමෝටම උරුමයි, නියතයි, සාධාරණයි. ඒ නිසා අපේ ජීවිතවල දිග දුර කොච්චරක්ද කියලා කියන්න කවුරුත් දන්නේ නැහැ. අදද හෙටද විශ්වාස නැති ජීවිත ඔබත් මමත් අපි කවුරුත් ගත කරන්නේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ කොහොමද? ගත්ත හුස්ම පොද නැවත වාතලයට මුහු කරගන්න බැරි වෙයි අපිට. ඉච්ඡරකට කෙටි අපේ ජීවිත. ගත්ත හුස්ම ආයෙත් එළියට දාගන්න බැරි වෙයි. ඒ නිසා වැදගත් වෙන්නේ ගත්ත හුස්ම ටික පපුව ඇතුලේ තියෙන වෙලාවේ කරගන්න ඕනේ දේවල් කරගන්න ඕනේ. මොනවද මේ හුස්ම ටික පපුව ඇතුලේ තියෙන වෙලාවේ කරගන්නවා නම් කරගන්න ඕනේ. ඒ තමයි මනුෂ්‍ය ජීවිතයෙන් ලබන්න පුළුවන් ඉහළම ප්‍රතිඵල ප්‍රයෝජන ලබන එක. මනුෂ්‍ය ජීවිතයෙන් ගන්න පුළුවන් උසස්ම ප්‍රතිඵල නෙලා ගන්න එක. ඒකට අපිට උදව් වෙන්නේ, උපකාර වෙන්නේ මේ ධර්මය. පින්නතනේ ඔබත් මමත් මේ මනුෂ්‍ය ලෝකයේ මිනිසුන් හැටියට දැන් ජීවත් වෙනවා. මේ ලබාගත් ජීවිතයේ අපි හැමෝම බලාපොරොත්තු වෙන දෙයක්, ප්‍රාර්ථනා කරන, අපේක්ෂා කරන, හොයන දෙයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි සැනසීම කියන කාරණාව. මේ ලෝකේ හැම මිනිහෙක්ම හොයන වටිනම දේ තමයි සැනසීම. ගොඩාක් අයට ඒ ජීවිතවල අඩුවෙන්ම ලැබෙන දේ මොකක්ද? ඒ සැනසීම. වැඩියෙන්ම හොයන්නේ, වැඩියෙන්ම ප්‍රාර්ථනා කරන්නේ, වැඩියෙන්ම ඉල්ලා හිටින්නේ, බැඳ වැටෙන්නේ සැනසීම. හැබැයි මිනිස්සුන්ට ජීවිතේ අඩුවෙන්ම ලැබෙන්නේ ඒ සැනසීම. ඇයි එහෙම වෙන්නේ? පින්නතුනේ සැනසීම කියන එක ඔබගේ මගේ ජීවිතේ කොයිතරම්ද කියලා තීරණය වෙන්නේ ඔබයි මමයි ධර්මය කොච්චරක් දන්නවද කියන කාරණාව මත. සැනසීම ලබන්නට නම් ප්‍රඥාව තියෙන්නට ඕනේ. ප්‍රඥාවන්ත මිනිස්සෙක් තමයි වැඩි වැඩියෙන් සැනසීම ලබන්නේ.
එතකොට ඒ කෙනාගේ ප්‍රඥාවේ තරමට එයාට එයාගේ ජීවිතයේ සැනසීම කොච්චරක්ද කියලා තීරණය වෙනවා. සුවය, සහනය, සතුට, සොම්නස, සැහැල්ලු බව, ප්‍රීතිය මේ සැනසීමට අදාළ කාරණා. ඒකට ඒව මිනිස්සුන්ට ලැබෙන්නෙම ඒ මිනිස්සයා කොච්චර ප්‍රඥාවෙන් පොහොසත්ද, කොයිතරම් ප්‍රඥාවන්තද. ජීවිතේ ප්‍රශ්න, ගැටලු, කරදර, බාධක, හිරිහැර, දුක් පීඩා, අපවාද, අවලාද, නිന്ദා, අපහාස, රැවුම්, ගිරවුම් මේවා ජීවිතවලට වැඩි වැඩියෙන් බලපෑම් කරන්නේ ප්‍රඥාවෙන් දුර්වල වෙනකොට, ප්‍රඥාව ගිලිහෙනකොට. ප්‍රඥාව වැඩෙන්නට ඔය කියන දේවල් වලින් අපිට තියෙන බලපෑම හිමින් ගිලිහිලා යනවා, අඩු වෙලා යනවා, වියකිලා යනවා. ඒ නෙව නැති වෙනවා කියන එක නෙමෙයි. ඒ දේවල් ලෝකේ හැමදාම තියෙන දේවල්. කාටවත් වෙනස් කරන්න බැරි දේවල්. ඒවා ලෝක ධර්මතා, සදාතනික සත්‍ය. හැබැයි ඒ ලෝක ධර්මතා වලින් අපේ සැනසීම කොච්චර නැති කරනවද කියන එක තීරණය වෙන්නේ ඔබයි මමයි කොයිතරම් ප්‍රඥාවන්තද කියන කාරණාවත් එක්ක. ඒක කොහොමද කෙනෙක් ප්‍රඥාවන්තයෙක් වෙන්නේ? කොහොමද මේ ලබාගත් ජීවිතයෙන් උසස්ම ප්‍රතිඵල ප්‍රයෝජන ලබා ගන්නට සුදුසු ආකාරයේ මිනිහෙක් වෙන්නේ? මගේ අම්මා, මගේ තාත්තා කොහොමද ප්‍රඥාවන්තයෙක් වෙන්නේ? මගේ දුව, පුතා, මොනපුරා, මිනිපිරි කොහොමද ප්‍රඥාවන්තයෙක් වෙන්නේ? මගේ මහත්තයා, මගේ ස්වාමියා කොහොමද ප්‍රඥාවන්තයෙක් වෙන්නේ? මගේ අයියා, අක්කා, නංගි, මල්ලි කොහොමද ප්‍රඥාවන්තයෙක් වෙන්නේ? මගේ බිරිඳ, මගේ ස්වාමියා කොහොමද ප්‍රඥාවන්තයෙක් වෙන්නේ? මගේ අල්ලපු ගෙදර ඉන්න මිනිස්සයා කොහොමද ප්‍රඥාවන්තයෙක් වෙන්නේ? මගේ ගමේ ඉන්න මගේ අසල්වැසියෝ කොහොමද ප්‍රඥාවන්තයෝ වෙන්නේ? මේ ප්‍රදේශේ, මේ පළාතේ, මේ ලෝකේ ඉන්න මිනිස්සු කොහොමද ප්‍රඥාවන්තයෝ වෙන්නේ? අපි හොයන්න ඕනේ. මිනිස්සු කොහොමද ප්‍රඥාවන්ත මිනිස්සු වෙන්නේ? ප්‍රඥාවන්ත මිනිස්සු වුණොත් තමයි ඒ මිනිස්සු සැනසීම ජීවත් වෙන්නේ. නැත්නම් උදේ ඉඳලා රැ වෙනකම් ඉපදුණු දා ඉඳලා ඇස් දෙක පියාගන්නකම් හඬමින්, වැළපෙමින්, දුක් වෙමින්, තරහවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මාන්නයෙන්, කම්පනයෙන්, වේදනාවෙන්, කඩාවැටිච්ච ස්වභාවයෙන්, කලකිරීමෙන්, ජීවිතේ එපා වෙලා, තික්ත වෙලා, නීරස වෙලා, අප්‍රසන්න වෙලා තාමත්ම දුක්ඛිත ජීවිතයක් තමයි ගත කරන්න වෙන්නේ. එතනින් මිදෙන්න නම් කෙනෙකුට ප්‍රඥාව ලැබෙන්න ඕනි. ඒ කෙනාට කොහොමද ප්‍රඥාව ලැබෙන්නේ? පින්නතුන් අහලා තියෙනවා ආලවක සූත්‍රය. මේ ගොඩක් ගෙවල් වල පිරිත් පොත් වහන්සේ නමක් වැඩ ඉන්නවා. මේ පිරිත් පොත් වහන්සේ තුල අන්තර්ගත වෙනවා මේ ආලවක සූත්‍රය පහසුවෙන් බලා ගන්න පුළුවන් තැන. ආලවකගේ කතාව මේ පින්නතුන් අහලා තියෙනවා. නාහපු කෙනෙක් ඉන්නවා නම් ඒ අයට මේ ආලවක කියලා කියන්නේ අපි කියන්නේ ආලවක යක්ෂයා කියලා.
හැබැයි ආලවක යක්ෂයා කියලා අපි කතා කළාට යක්ෂයෙක් නෙමෙයි, අපි වගේම මිනිස්සෙක්. හැබැයි ස්වභාවය, ගති ලක්ෂණ යක්ෂයෙක් වගේ තමයි. ඒ කිව්වේ හරි තද මිනිස්සෙක්, හරි රළු මිනිස්සෙක්, බොහොම රෞද්ද කර්කශ ගති පැවතුම් ඇති මිනිස්සෙක්. හරිම කටෝරයි යාගේ කතාව, ස්වභාවය, ක්‍රියාකාරකම්. සමහරවිට යාගේ වංශයත් යක්ෂ ගෝත්‍රික. ඉතින් ඒ නිසා ආලවක යක්ෂයා කියලා අපි භාවිත කරනවා. මෙයා නිකන් මිනිහෙක් නෙමෙයි, ඒ ගමේ ඒ ප්‍රදේශයේ ප්‍රභූවරයෙක්, පාලකයෙක්. ඒ ප්‍රදේශයේ බොහොම බලතල ඇතුව හිටපු කෙනෙක්. එක පැත්තකින් ගමේ හොඳ චණ්ඩියෙක්. අද තියෙනනේ ගම්වල චණ්ඩි. වෙලසු බයයි, කතා කරන්න බයයි, මොන දිහා බලන්න බයයි, ගෙදරට කොට වෙන්න බයයි. ඒ කාලෙත් එහෙම චණ්ඩි ඉන්නවා. ආලවක කියලා කියන්නේ ඒ જાතිය මිනිහෙක්. දවසක් ආලවකට පැවරුණු රාජකාරියක්, පොඩි සම්මන්ත්‍රණයක්, සමීතියක්, මීටින් එකක් ගමේ. ආලවක මෙතෙන්ද ගියපු වෙලාවේ තථාගත බුදුරජාණන් වහන්සේ නමා ආලවක හොයාගෙන ආලවකෙ ගෙදෙට්ට. ආලවකගේ ගෙදරට වැඩම කරපු තථාගත බුදු පියාණන් වහන්සේ දුටුව ආලවකගේ ගෙදර හිටපු සේවකයෙක් දුවගෙන ගිහිල්ලා කිව්වා ආලවකට, අන්න බුදුහාමුදුරුවෝ ගෙදරට ඇවිල්ලා. දැන් ඔබට කවුරු හරි කිව්වොත් එහෙම, ඔබ ගෙදර නැති වෙලාවේ ඔබේ ගෙදරට දැන් බුදුහාමුදුරුවෝ නෑනේ, පන්සලේ හාමුදුරුවෝ වැඩම කරලා මොකෝ කරන්නේ? ඔබ කරන්නේ තියෙන වැඩ දාලා මග දාලානේ ගාඩි පිටි ගාලා තෝකන එනවනේ ගෙදරට. එයි හාමුදුරුවෝ පිළිගන්න, ආසනයක් පනවන්න, සුදුරෙන්දන් දාන්න, ගිලම්පස ටිකක් හදන්න. ආලවකටත් මේ සේවකයා කියපු ගමන් අර සමීතිය පැත්තක දාලා දණ්ඩේ පිටි ගාලා නැගිටලා දුවගෙන ආවා ගෙදරට. ගෙදරට එනකොට බුදුහාමුදුරු ඉන්නවා. ආලවක බෙවුලනවා ජාඩිය දාලා. ආලවක අඩි හම්පලා කෑ ගහලා කිව්වා බෑවිය දොට්ට කියලා. ඉච්චරකට චණ්ඩියා. ආලවක කල්පනා කළේ මගෙන් අහන්න නැතුව, මට කියන්න නැතුව, මට දන්වන්න නැතුව මගේ ගෙදරට කොට උනේ කොහොමද? මයියාගේ තරම. මට කලින් නොදන්වා අපොයින්ට්මන්ට් එකක් දාන්න නැතුව ගෙදරට ආවේ කොහොමද? අනිත් අප්පලා ගරිය මොප්පලා කෑ ගහලා කිව්වේ බෑපිය දොට්ට කිව්වා. අනේ බුදුහාමුදුරුවෝ පුංචි දරුවෙක් වගේ හිමීට ගෙයින් එළියට බහැලා මිදුල දිගේ දැන් ඈතට වඩිනවා. මිදුලේ එහා කෙළවරටම වඩිනකන් ඉඳලා ආලවක අනේ අප්පලා කෑ ගහලා කිව්වා මෙහෙ වර ඇතුළට. අනේ බුදුහාමුදුරුවෝ පුංචි දරුවෙක් වගේ හිමීට හැරුණා. හිමින් හැරිලා සංසුන් ගමනින් ආයෙත් ආලවකගේ ඇතුළට ආවා. ඇතුළටම එනකන් ඉඳලා ආයෙත් අඩි හප්පලා කියනවා බෑපිය දොට්ට කියලා. අනේ ආයෙත් බුදුහාමුදුරුවෝ මිදුලට.
යනවා මිදුලේ ඈත කෙළවරට යනකම් ඉඳලා ආයෙත් ගිරිය පොප්පල කෑ ගහලා කියනවා මෙහෙවර ඇතුළට කියලා. ආයෙත් බුදුහාමුදුරුවෝ වඩිනවා. දැන් මේ කවුද? සාරාංශකේය කල්පලක්ෂයක් සංසාර ගමනේ ඇස්සිස් මසලේ අඹදරුව මහරජෙකි මෙකි නොකී සකල විද සම්පත්තීන් ලෝකයාගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කරලා දන් දීලා පාරමී පුරලා අතට ලැබුණු නිවන පැත්තකට දාලා සසරේ බැහැගෙන දුක් විඳලා ඒ පාරමී සම්පූර්ණ කරගෙන යන භවයේ අන්තිම අවස්ථාව ලැබෙන්න තිබුණු රාජ සම්පත්තිය සක්විති රජකම පැත්තකට දාලා මහවනේ තනි වෙලා දුෂ්කර ක්‍රියා කරලා සව් කෙලෙසුන් නැසලා අවසානයේ මධ්‍යම ප්‍රතිපදාවෙන් තුන් ලෝකාග්‍ර තිලෝ ගුරු කියන උත්තරීතර පදවියටපත් වුණු තුන් ලෝකේම අග රජු බුදු පියාණන් වහන්සේටයි මේ ආලවක මේ තරජන කරන්නේ. බුදුහාමුදුරුවෝ කිසි දෙයක් සතේකට මායිම් කරන්නේ අන්න මිනිස්සයා කියන දේ කරනවා. දැන් හිතන්න උතන අපි හිටියනම් බුදුහාමුදුරුවෝ ආලවක හොයාගෙන ගියේ ආලවකට පිට වෙන්නේ. දැන් අපි කාගේ හරි ගෙදරකට ගොඩ වෙනවා පිට නෙමෙයි අපේම එක බඩවැල කඩාගෙන ආපු අක්කගේ අයියාගේ නංගිගේ මල්ලිගේ ගෙදරට ගොඩ වෙනවා පිහිටක් වෙන්න උදව්වක් කරන්න උපකාරයක් කරන්න. එහෙම ගියපු වෙලාවේ අපේ සහෝදරයා සහෝදරිය අපිට කිව්වනම් බෑපිය දොට්ට කියලා. ඔබ මොකද කරන්නේ? ආන්න හදවතට තට්ටු කරලා ඔබට කිව්වනම් එහෙම පිට කෙනෙක් නෙමෙයි තමන්ගේ කෙනෙක්. එහෙම වචනයක් කිව්වනම් මොකෝ කරන්නේ? සම්පූර්ණයි අපි කරන දේ. නේ. දෙකක් කනලා දන් දෙක තුනක් බිම දාලා නේ. අපි යන්නේ. ආයෙ පැත්ත හතර හිමාවේ පස්පා ගන්නෑ මලක් නැද්ද? බුදුහාමුදුරුවෝ එහෙම කළේ නැහැ. ඇයි? අන්න ප්‍රඥාව. ඒ තමයි ප්‍රඥාවේ තියෙන වටිනකම. හොඳටම කේන්ති ගිහිල්ලා තරහ ගිහිල්ලා ආවේශ වෙලා යකෙක් වගේ ආපු මේ මිනිහාගේ හිත බුදුහාමුදුරුවෝ අඳුනගත්තා. බුදුහාමුදුරුවෝ යාට ප්‍රතිකාර කළා. එයා කියන දේ කළා. හිත සංසුන් වුණා. තරහ නිවුණා. කෝපේ පහව ගියා. හතරවෙනි වතාවට තාලවක අඩි හම්පලා කියනවා බෑපිය දොට්ට කියලා. දැන් බුදුහාමුදුරුවෝ දන්නා මිනිහාගේ කේන්ති නිවිලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරන ආලවක එක අඩියක් කොල්ලන්නේ. පුළුවන් දෙයක් කරනවා. ඇත්තටම ඒ වෙනකොට ආලවකට කරන්න දෙයක් නැහැ. හැබැයි පළවෙනි පාරට බෑපිය දොට්ට කියනකොට බුදුහාමුදුරුවෝ ওই වචන කිව්වනම් එහෙනම් ආලවක ලොකු විනාශයක් කරගන්නවා. අපි කියනනම් මොකයි කරන්නේ? ප්‍රඥාව. එනිසා බුදුහාමුදුරුවෝ කලබල වුණේ නැහැ. එයාගේ හිත හැදෙනකන් එයාට අවනත වුණා, අනුගත වුණා. අපි කියන්නේ ඒකට නිවටකම කියලා. අපි කියන්නේ අපේ සමාජයේ අපි භාවිත කරන්නේ ඒක නිවටකම. කොන්ද පණ නැතිකම. ඒක තමයි නියම කොන්ද. ඒක තමයි ශක්තිමත් කොන්ද. ඒක තමයි නුවණ, ප්‍රඥාව, අවබෝධය. ඉතින් දැන් ආලවකට වෙන කරන්න දෙයක් නැහැ. කේන්තිය නෙමිලානේ ගහන්න වරින්න බෑ. ආලවක කියනවා හරි.
එහෙනම් මම ඔබ වහන්සේගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. එකකට හරි උත්තර දී ගන්න බැරි වුණොත් මොකෝ කරනවා කිව්වේ? කකුල් කෙටියෙන් අල්ලලා පරසක් කොලේ ගන්නවා කිව්වා. අපි කියන අල්ලලා පොළේ ගන්නවා කියලා. හිතන්නකෝ ආලවලගේ තරම එතකොට. බුදුහාමුදුරන්ට කකුල් දෙකෙන් අල්ලලා පොළවේ ගන්නවා කිව්වා. බුදුහාමුදුරු කලබලුනේ නෑ. හොඳයි ඔය අහන්න ඔයගේ ප්‍රශ්න ටික. ආලවක දීර්ඝ කාලයක් එයාගේ හිතේ තිබුණු ප්‍රශ්න වැලක් අහගෙන ගියා. බුදුහාමුදුරු ලස්සනට මේ ප්‍රශ්න වලට උත්තර දීගෙන ගියා. එක තැනකදී ආලවක අහනවා ප්‍රශ්නයක්. කතංසෝ ලභතේ පඤ්ඤා. එහෙනම් මට කියන්න ඔබ වහන්සේ කතංසෝ ලභතේ පඤ්ඤා කොහොමද මිනිස්සුන්ට ප්‍රඥාව ලැබෙන්නේ? අන්න අපේ ප්‍රශ්නේ. කොහොමද මිනිස්සුන්ට ප්‍රඥාව ලැබෙන්නේ? අපේ අම්මට, අපේ තාත්තට, ස්වාමියාට, බිරිඳට, දරුවට, මොනපුරාට, මිනිපිරිට, අල්ලපු ගෙදර මිනිස්සයාට, ජනාධිපතිතුමාට, ඇමතිතුමාට, අගමැතිතුමාට කොහොමද ප්‍රඥාව ලැබෙන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර ආලවක සුසුසා ලභතේ පඤ්ඤා. මිනිසුන්ට ප්‍රඥාව ලැබෙන්නේ සුසුසා ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම තුළින්. ප්‍රඥාව ලැබෙන්නේ බණ අහනකොට. සත්‍ය ධර්මය, යථාර්ථවත් ධර්මය ශ්‍රවණය කරන්න මිනිස්සුන්ට ප්‍රඥාව ලැබෙනවා. ප්‍රඥාව ලැබෙන්න මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ ජීවිතේ සැනසීමෙන් පිරෙනවා. ප්‍රඥාව ලැබෙන්න සැනසීම වේගෙන් ඉහළ යනවා. සතුට, සාමය, සැනසුම, සොම්නස, ප්‍රීතිය ඉතාමත් හොඳින් දියුණු වෙනවා. දුක, වේදනාව, පීඩාව, අසහනය, අසරණකම, කඳුල වේගෙන් විය කියලා ඈතින් ඈතට යනවා. ඒ නිසා බණ අහන එක ඉතාම වටිනවා. නිවන් දකින්න නෙමෙයි, නිවන් දැක්කොත් දැක්කාවේ. දැන් අපේ මිනිස්සු බණ අහන්න බය නිවන් දකී කියලානේ. නේ? දැන් මෙහෙත් ඇති රක්කරවේ අපි දැකලා තියෙනවා. දැන් මේ කොහොමද දන්නේ? ඔයාලට බණ කියන්න ආවම බණ අහන්නම ඕනි මිනිස්සු බණ අහන්නේ. එයි ඔය පාරවල් දිගේ ඇවිද වාහන කට්ටකට කොට වෙලා කාත් එක්ක හරි chat එකක් දාගෙන නැත්තම් අල්ලපු ගෙදර පිළිගන්නේ ලෝකෙ නැති දේවල් කියෝ ඉන්නවා. මෙච්චර මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නෙ නැහැ. බණ ටිකක් අහන්නේ නැහැ. ඇයි? ඒගොල්ලෝ බයයි. ඒගොල්ලෝ හිතන්නේ අද ඇවිල්ලා මේ පැයක් අමාරක් ඉඳගෙන බණ ටික ඇහුවොත් රහත්යි. නිවන් දකි. නෑ බය වෙන්න එපා. එහෙන් බණ ඇහුවට නිවන් දකින්නේ නැහැ. රහත් වෙන්නේ. බණ අහන්න ජීවිතය හදාගන්න. මේ ලබාගත් මනුස්ස ජීවිතේ මේ මිනිස්සෙක් වෙලා ඉපදුණු මේ ජීවිතේ ආයෙ ලැබෙන්නේ ලේසියෙන් පින්නතුනේ කෙනෙකුට. ආයෙ මේක අහිමි වුණොත් සමහර වෙලාවට කල්ප කාලාන්තරයක් යනකම් මේ ජීවිතේ නම් ලැබෙන්නේ නැහැ. හරියට ගොඩනගාගත්තේ හදාගත්තේ නැත්තම් මේ ජීවිතේ හදාගන්න තියෙන්නේ තප්පර ගණනයි. මේ ගෙවෙන තප්පරේ විතරයි. මොකද ඊළඟ තප්පරේ කුමක් වේවිද කියලා කියන්න අපි කිසි කෙනෙක් දන්නේ නැහැ. දැන් මේ චාන්දනී ප්‍රනාන්දු මහත්මිය එතුමියට වයස කීයද? 45. අවුරුදු 45යි. මහ ලොකු වයසක් නෙමෙයි. ඒ තමයි ජීවිතේ හැටි. එතුමිය 45ක්
ජීවත් වුණා. සමහරවිට අපි ඉච්ඡර කාලයක් ජීවත් නොවේවි. ජීවිත කියන එක පින්නතුනේ ඊටාම අවිනිශ්චිතයි. හොඳට මතක තියාගන්න. මගේ ඔය හිතවත් ආම්දුරු කෙනෙක් ගම්පොල ඉන්නවා. ඔය පහුගිය දවස්වල ඇති වුණු व्यसनකාරී තත්ත්වයක් එක්ක උන්වහන්සේට කතා කරන්න උත්සාහ කළා දුරකථන වැඩ කළේ නැහැ. ඉතින් දින කීපයක් ගිහිල්ලා උන්වහන්සේම මට ඇමතුමක් ගත්තා. ඉතින් කතා කළා, බය වෙලා හිටියේ. එන්න යන්න විදියකුත් නැහැ. කතා බහ කරන්න විදියකුත් නැහැ. මොනවා වුණාද දන්නේ නැහැ. නෑ බය වෙන්න දෙයක් නැහැ. අපිට කරදරයක් නැහැ. හොඳින් ඉන්නවා ආමතුරු කියනවා. ඒ වුණාට ඉතින් පන්සලේ නම් මේ වෙලාවේ 300ක් ඉන්නවා. අපි උදේ හවස උයනවා, වඩු වෙනවා, මේගොල්ලන්ට කන්න දෙනවා. ඉන්න හිටින්න තැනක් නැහැ. එයවම මේ අපේ එක ගමකින් භාගයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. ගෙයක් දොරක් තියා ඉඩමක්වත් නැහැ මේ වෙනකොට. අමුතු විස්තර කරනවා. හිතන්න පින්නතුනේ එදා ඒ ගෙදර මිනිස්සු ඒ ගමේ ඒ ගෙවල් වල අය දවසේ වැඩ කටයුතු අවසන් කරලා රැට මොනවා හරි උයා පියාගෙන කාලා රැඳින්නට යන්නේ නැත්තේ. වර්ෂාවේ සීතලේ වෙනින්දට යන මිනිස්සුන්ගේ හිත ඇතුලේ කොච්චර හීන ඉලක්ක බලාපොරොත්තු පරමාර්ථ තියෙන්නේ නැද්ද? ඊට උදේම නැගිටින්න ඕනේ. වැඩට යන්න ඕනේ. පාසලට පන්තියට යන්න ඕනේ. කම්මලට වැඩපළට යන්න ඕනේ. ගොවි බිමට යන්න ඕනේ. දලු කඩන්න යන්න ඕනේ. උදේම නැගිටලා දරුවෝ පාසල් යවන්න ඕනේ. කෑම උයන්න ඕනේ. පන්සලට දාන ටික හදාගෙන යන්න ඕනේ. එක එක්කෙනාගේ විවිධ ආරම්භ. උදේම නැගිටලා අම්මත් එක්ක ක්ලිනික් එකට යන්න ඕනේ. බේට් එක ගන්න දෙන්න. පරීක්ෂණ ටික කරගන්න යන්න ඕනේ. රට යන්න වීසා එක ගහගන්න එම්බසියට යන්න ඕනේ. කොච්චර හිනද? දරුවන්ගේ වැඩ ටික හෙට දවසේ කොහොම හරි ඉවර කරන්න ඕනේ. ලොකු පුතාට මගුලක් බලන්න එනවා කිව්වා. ඒකට සූදානම් වෙන්න ඕනේ. එහෙමනේ මිනිස්සු. ඔය වගේ දහසකුත් එකක් බලාපොරොත්තු අපේක්ෂා හීන පරමාර්ථ හිතේ තියාගෙන හෙට මේ ටික කරන්න ඕනි කියලා හිතලා ඒ ගමේ මිනිස්සු එදා නින්දට ගියේ. එහෙම නින්දට ගියපු මිනිස්සුන්ගෙන් භාගයක් පින්නතුනේ ඊළඟ දවසේ අවදි වුණේ නැහැ. අවදි වෙන්න උනේ නැහැ ඒගොල්ලන්ට. මහරේ හොඳට නිදාගෙන ඉන්න වෙලාවේ අර මහා ජල හඳක් ඇවිල්ලා ටික දන්නේම නැතුව ගෙවල් යට වෙලා විදුලිය විසන්දි වෙලා මහරේ කලවරේ කිසි දෙයක් පේන්නේ දොරවල් ජනෙල් වහලා අර ගෙවල් ඇස්සේ හිර වෙලා වතුර පිරෙලා ඒ ගොඩක් අයගේ හුස්ම ටික ගියේ. ඒ මිනිස්සු උදේ නැගිටින්නේ සමහර මිනිස්සු උදේ නෙමෙයි දවස් 3-4ක් ගිහිල්ලා තමයි පස්සෙන් එළියට ගත්තේ. තවත් සමහරු මේ වෙනකොටත් එළියට අරගෙන නැහැ. ඒ තමයි ජීවිතවල ඇත්ත කතාව. එදා ඒගොල්ලන්ට උන ඔය ටික හෙට එළි වෙනකොට අපිට නොවේද? ඒ නිසා බුදුහාමුදුරු ගන්නනවා මේ ලබාගත් මනුස්ස ජීවිතේ අපිට හීන අරමුණු බලාපොරොත්තු ඉලක්ක පරමාර්ථ අහස උසට තියෙන්න පුළුවන්. හැබැයි ඔය එකක්වත් සමහර වෙලාවට අපිට සාධනය කරගන්න වෙන්නේ නැහැ. හෙට එළි වෙනකොට අපි පොළව යට වැළලීලා තියෙන්න පුළුවන්. ඇත්තම කතාව ඕක. ඕකනම් ජීවිතේ ඇත්ත.
ඕකනම් ජීවිතයේ යථාර්ථය පින්නතුනේ අපි මොකක්ද කරන්න ඕනේ? මෙන්න මේ ගෙවෙන තප්පරය දෙක ඇතුලේ කල යුතු දේවල් කරගන්න ඕනේ. හෙටට කල් දාලා බෑ. ඊළඟ සතියේට ඊළඟ මාසෙට ලබන අවුරුද්දට කල් දාලා හරියන්නේ නැහැ. මේ වෙලාවේ කල යුතු දේවල් කරන්න ඕනේ. එහෙමනම් මේ වෙලාවේ කල යුතු දේ මොකක්ද? නොයෙක් දේවල් කරන්න පුළුවන්. හැබැයි ඒ මොකක් කලත් පින්නතුනේ ප්‍රයෝජනයක් නැහැ. හිත හදාගත්තේ නැත්නම්. ගෙවල් හදන්න පුළුවන්, ආයතන හදන්න පුළුවන්, යාන වාහන එකතු කරන්න පුළුවන්, සල්ලි මිල මුදල් හම්බ කරන්න පුළුවන්, දරුමල්ලෝ හදන්න පෝෂණය කරන්න පුළුවන්, ගෙදර ඉරකඩයින් වතු පිටි යාන වාහන නොයෙක් දේවල් ගොඩනගන්න හදන්න එකතු කරන්න සංවර්ධනය කරන්න පුළුවන්. හැබැයි හිත හදාගත්තේ නැත්නම් ඔය මොක හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒ අර ඔක්කොම අවසානයේ අතාරින්න වෙනවා. දමල ගහලා යන්න වෙනවා. දැන් අර මිනිස්සු ඔය ගෙවල් දොරවල් හදාගන්න කොච්චර දුක් වෙන්නේ නැද්ද? දන්නවා ඉඳලා උදේ දිවා රෑ කොච්චර වෙහෙසෙන්නේ නැද්ද? ඔය දරුමල්ලෝ හදන්න, ඔය ගේ දොර ඉඩකඩම් හදන්න, ඔය යාන වාහන ගන්න. ඒ ඔක්කොම ඉවරයි. හැබැයි කවුරු හරි කෙනෙක් එව්වත් හදන ගමන් හිත හදාගන්න මහන්සි වුණා නම්, හිත හදාගෙන තිබ්බනම් අන්නේ පුද්ගලයා ජය ගන්නවා. එයාට තමයි යමක් ඉතුරු වෙන්නේ. එනිසා බුදුවරු ලෝකෙට පහළ වෙලා අපිට කියලා දෙන්නේ වටිනම දේ තමයි හිත හදාගන්න එක, ප්‍රඥාව දියුණු කරන එක, නුවණ වඩවා ගන්න එක. එතෙන්ට එන්න නම් වැදගත්ම මාවත තමයි, ක්‍රියාකාරකම තමයි සද්ධම්ම ශ්‍රවණය. බණහන්න හිත සැහැල්ලු වෙනවා. බණහන්න ප්‍රඥාව දියුණු වෙනවා. ජීවිත ලස්සන වෙනවා, ආලෝකමත් වෙනවා. ඒ නිසා ගමක ගෙදරක බණ අහන්නම ඕනේ. භද්‍ර යෞවනයේ තාරුණ්‍යයේ ඉන්නයි. වයසට ගිහිල්ලා බලබයයි ගොඩබයයි අනේ බණ ඇහුවත් එකයි නැතත් එකයි. ආයෙ මොනවද හදන්නේ? ඒ නිසා බණ අහන්න ඕනේ. තාරුණ්‍යයට පාතියන්න බලාගෙන ඉන්නයි. තාරුණ්‍යයේ ජීවත් වෙනයි. මැදිවියේ ජව සම්පන්නව ගත කරන ජීවිත දියනයි. ඒගොල්ලන්ට තමයි ධර්මයේ ගොඩාක් වැදගත් වෙන්නේ. ධර්මයෙන් හොඳට ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලන්ට. ඉතින් ඒ නිසා අපි මේ ටික වෙලාවක් බුදුබණ පදයක්